Hello guys, මේ වීඩියෝ එක skip කරන්න නැතුව අන්තිම වෙනකම් බලන්න. මේක අනිවාර්යෙන් වටිනා දෙයක් මේක ඔයගලන්ට දන්න අයටත් share කරන්න. ඒ කියන්නේ ඔයගලන් කවුරු හරි අදිසියෙන් ඇවිල්ලා pick me හරි Uber හරි එක්කෙනෙක් කවුරු හරි ඇවිල්ලා අදිසියෙන් දාලා ඉල්ලුවොත් දාලා දෙන්න එපා කවදාවත්. ඒ කියන්නේ ඊ අපේ කොටේන බ්‍රාන්ච් එකේ පොඩි සිද්ධියක් වෙලා තිබ්බා. කොටේන බ්‍රාන්ච් එකේ ස්ටාෆ් කෙනෙකුට එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මට මේ අදිසියක් වෙලා හේමස් හොස්පිටල් එකට යන්න ඕනේ. මට පික් මේ එකක් දාලා දෙන්න කියලා. එයා කතා කරලා තියෙන මෙතන ඉන්න කට්ටිය ඔක්කොම දන්නවා. ඒ වගේ තමයි එයා මර්සිය දාලා මෙයාගෙන් ඉල්ලලා තියෙනවා. ඒතර මෙයා මොනවද කළා කියන්නේ පව් කියලා මෙයාගේ ෆෝන් එකෙන් එයා කෑෂ් ගෙවන්නම් කියලා පික් මේ 6 එකක් දාලා දීලා දෙනවා. ඊට පස්සේ මෙයා ගියාට පස්සේ මම මේ වෙච්ච දේවල් ඔක්කොම වීඩියෝ එක අන්තිමට දාන්න ඒව ටික බලන්න කවුද කියලා පුළුවන් නම් එයාව ෂෙයා කරලා මෙයාට පොලිසියට අල්ලලා දෙන්න. මොකද පොලිසිය පැමිණිලා තියෙනවා. මේ මිනිහා මොනවද කරලා තියෙන්නේ මේ පාරේ යනකොට ඩ්‍රයිවර්ගේත් වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ එයා මේ පැසෙන්ජර් කෙනෙක් කාර් එකේ තියාගෙන එයාගේ වොලට් එකයි ෆෝන් එකයි දෙකම කාර් එකේ තියලා මේ මිනිහා බහැලා තියෙනවා බුලත් කාලා කෙල ගහන එළියට. එතකොට ඒ වෙලාවේ මේ මිනිස්සු මොනවද කරලා තියෙන්නේ ෆෝන් එකයි වොලට් එකයි උස්සගෙන පැනලා ගිහලා තියෙනවා. ඊට පස්සේ මෙයා පෑ දෙකකින් විතර මෙතනට ඇවිල්ලා අපේ කඩේ ගාවට ඇවිල්ලා මෙයාට ප්‍රශ්න කරන් ඉන්නවා. සෝ කරුණා කරලා ඕගලන්ට කවුරු හරි අදිසියෙන් ඇවිල්ලා ඉල්ලුවොත් මොන අදිසිය එමර්ජන්සි එකක් වුණොත් කවදාවත් ඕගලන්ගේ නම ඉන්නම් දාලා නම් දෙන්න එපා. දැන් මෙයාටත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කවුරු හරි මේ මිනිස්සයව දන්නවා නම් ඕගලන් කරුණා කරලා ෂෙයා කරලා මේ මිනිස්සයා මේ හොරාව පොඩක් අල්ලලා දෙන්න. මොකද පොලිසිය පැමිණලා තියෙනවා. පුළුවන් නම් ඔයගලන්ට අනිවාර්යයෙන් මේක දැනුවත් කරන්න දන්න කට්ටියට අනිවාර්යෙන් දැනුවත් කරන්න. ඔය ෆැමිලි එකේ යාළුවන්ට ඔක්කොම දැනුවත් කරන්න. එහෙනම් ගයිස් මේ වගේ ආයේ පික් මේ Uber දෙකම වෙන කට්ටියට දාලා නම් දෙන්න එපා. ජය වේවා.